බිස්නස් එකක් පොඩිම තැනක ඉඳන් පටන් අරගෙන ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද සක්සස් එකට ගෙනියන්නේ කියලා දෙන වීඩියෝ සීරීස් එකේ අද දෙවෙනි පාඩම. ගොඩාක් අයට වර්ධින තැනක් තමයි ඒගොල්ලෝ හිතනවා බිස්නස් එකක් ගොඩ යන්න නම් යුනික් අයිඩියා එකක් තියෙන්න ඕන. කවුරුත්ම කරන්නේ නැති දෙයක් මං කරන්න ඕන කියලා. ඒක හින්දා ඒ වගේ කවුරුත් කරන්නේ නැති දෙයක් හොය ගොඩාක් කල් ලත වෙනවා. හැබැයි මතක තියාගන්න ඔය මොන බිස්නස් අයිඩියා එක වුණත් ඒක ඔයාගේ හිතේ තියෙන සිතවිල්ලක් විතරයි. ඒක මාකට් එකට ගියාම වැඩ කරන්නත් පුළුවන්, වැඩ නොකරන්නත් පුළුවන්. ඔයා හොඳ ඔන්ටර්ප්‍රීනියර් කෙනෙක් නම් ඔයා කරන්න ඕන ඔයාගේ තියෙන මේ අයිඩියා එක ඊටාම ඉක්මනින්, ඊටාම අඩු වියදමකින් වැඩ කරනවද නැද්ද, මිනිස්සු මේක වැළඳ ගන්නවද නැද්ද කියන එක ටෙස්ට් කරන එක. මේකට හොඳම උදාහරණය අපිට ගන්න පුළුවන් වෙන්නේ 1999 නික් කියලා කොල්ලෙක් කරපු වැඩකින්. 1999 කියලා කියන්නේ එච්චර ඉන්ටර්නෙට් බිස්නස් පටන් අරගෙන තිබ්බ කාලයක් නෙමෙයි. මෙයාට ඕන වෙනවා ඉන්ටර්නෙට් එකෙන් ෂූස් විකුණන්න. මෙයාගේ යාළුවෝ ඔක්කොම කියන්නේ ඕක නම් හරියන්නේ නැහැ මචං. මොකද ෂූස් ගන්න කලින් මිනිස්සු try කරලා බලන්න ඕන හින්දා මේක විකිනෙන එකක් නැහැ කියලා. හැබැයි නික් හිතනවා මම මේක try කරලා බලනවා කියලා. නික් කරන්නේ මෙහෙම පොඩි දෙයක්. එයා ගිහිල්ලා ළඟ තිබ්බ කඩවල් වලින් ෂූස් වල ෆොටෝස් ටිකක් අරගෙන වෙබ්සයිට් එකක් හදලා මේක විකිනනවද නැද්ද කියලා ඊටාම අඩු වියදමකින් චෙක් කරලා බලනවා. කස්ටමර් කෙනෙක් ඕඩර් කළොත් එහෙම අර ෆොටෝ ගත්ත කඩේටම ගිහිල්ලා ඒ ෂූ එක රීටේල් ප්‍රයිස් එකටම අරගෙන තමන්ගේ වියදමෙන් කස්ටමර්ට පෝස්ට් කරනවා. මෙන්න මේ වැඩේදී තමන්ගේ අයිඩියා එක හරියට වැඩ කරනවද නැද්ද කියලා බලන්න නික් වියදම් කරන්නේ පෝස්ටල් ෆී එකයි අඩුම ගානට හදපු වෙබ්සයිට් එකක වියදමයි විතරයි. වෙන අය නම් වෙයාහවුස් හදාගෙන ඔෆිස් දාගෙන තමයි මේක පටන් ගන්නෙ. මෙයා එහෙම කරන්නේ නැහැ. මොකද දන්නවද වෙන්නේ? මේ අයිඩියා එක ඇත්තටම වැඩ කරනවා. අවුරුදු 10කට පස්සේ මෙයාට පුළුවන් වෙනවා මේ බිස්නස් එක 1.2 බිලියන් වලට Amazon වලට විකුණන්න. ඔයත් අදම ඔයාගේ බිස්නස් අයිඩියා එක අඩුම වියදමකින් ඉතාම ඉක්මනින් try කරලා බලන්න. අපිට කියන්න කමෙන්ට්ස් වල අපිත්